දීර්ඝායු වේවා. සහස්ත්‍රාලංකා ජ්‍යොතිෂ සේවාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා අපි කතා කරමින් ඉන්නේ 2026 ජුනි මාසේ 2 වෙනිදා සිදුවුණු ප්‍රබල ගුරුමාරුව පිළිබඳව කියලා. මේ අනුව මෙම ගුරුමාරුව සිංහ ලග්න හිමියන්ට කෙසේ බලපායිද කියලා අපි අද කතා කරමු. සිංහ ලග්න හිමි ඔබේ ජන්ම පත්‍රයේ මේ දිනවල සෙනසුරු ග්‍රහයා ගමන් කරන්නේ 8 වැනි භාවයේ හෙවත් මීන රාශියේ. ඒ අනුව සිංහ ලග්නයේ හිමි ඔබ අෂ්ටම ඒරාෂ්ටකයක් ගත කරමින් ඉන්න තරමක් අභියෝගාත්මක කාලයක්. මේ කාල වකවානුවේදී ඔබේ ජන්ම පත්‍රයේ 5 සහ 8 කියන භාවයන්හි අධිපති ගුරු ග්‍රහයා උච්ච භාවයෙන් යුතුව කටක රාශිය හෙවත් 12 වෙන්නට පැමිණීම කෙසේ වේද කියලා අපි සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් 12 වෙන්න කියනකොට අපි හඳුන්වනවා 12 වෙන්න කේන්ද්‍රයක 12 වෙන්න කියන්නේ දුෂ්ට ස්ථානයක් කියලා. ඒ අනුව දුෂ්ට ස්ථානයකට සුභ ග්‍රහයේ පැමිණීම ඒ තරම්ම සුබ නැති වුණත් මෙම සිංහ ලග්න හිමි ඔබට මේන් විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. මේ අසුබ තත්වයන්ගේ සුබයක් දකින්න. ඒ මොකද කියනවා නම් ඔබේ කේන්ද්‍රයේ 8 වැනි භාවයට අයිති ගුරු ග්‍රහයා තමයි මේ විදිහට 12 වැනි භාවයට පැමිණලා තියෙන්නේ. මේන් ඔබට විපරීත යෝගයක් උදා වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් මෙම අභියෝගාත්මක කාලවකවානුව තුළ ඔබේ ජීවිතය සුබවාදී පරිවර්තනයකට යොමු කරගන්න. මෙහෙම 12 වෙනි ගුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නකොට ගුරු ග්‍රහයාට ඔබේ ජන්ම පත්‍රයේ 4 වෙනි භාවය දෘෂ්ටිගත වෙනවා. 4 වෙනි භාවය කියන්නේ සුඛස්ථානය. ඔබට මේ 12 වෙනි කියන්නේ වැය ස්ථානයනේ. ඉතින් වැයවීම අධික වුණත් ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ සුඛය, ඒ කියන්නේ ගේයක් දොරක් ඉඩමක් මිලදී ගන්න මෙන්න මේ වගේ දෙයකට මෙන්න මේ වැය වෙන මුදල යොදවන්න ඔබට පුළුවන්කම තියෙනවා. එහෙම යෙදෙව්වොත් මේ දැන් අෂ්ටමේ රාෂ්ටකය ඔබට 2027 ජුනි මාසෙන් අවසන් වෙනවා. ඒ අවසන් වෙනකොට ඔබට මේ පහුගිය කාලවකවානුවේ ටිකක් දුක් විඳලා මහන්සි වෙලා ගත කරපු ඒ දෙයින් යම්කිසි සුබ ප්‍රතිඵලයක් අත්විඳින්න පුළුවන්කම ලැබෙයි. හැබැයි ඔබ ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කර යුතු කාලයක්. මොකද පහුගිය කාලේ ඔබට තිබුණු ඍණාත්මක සිතුවිලි වලින් මිදිලා ඔබ යම්කිසි සහනදායී කාලයක් ගත කරත් මේ කාලෙදී ඔබේ ඉවසීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් තීරණ තීන්දුව ගන්නකොට ඉක්මන් වෙන්න හොඳ නැහැ. ඔබ කලබල ගතියෙන් මිදිලා මමත්වයෙන් මිදිලා සිංහ ලග්න හිමි ඔබ ටිකක් තියෙනවනේ මම තමයි දන්නේ කියලා වගේ හිතන ගතිය, අන්න ඒ ගතියෙන් මිදිලා අනිත් අයගේ දේට ටිකක් ඇහුම්කන් දෙන ස්වභාවයක් ඇති කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. රැකියාවක් කරනවා නම් හෝ එහෙමත් නැත්නම් ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න, කේන්තිය පාලනය කරගෙන කටයුතු කරන්න. නැත්නම් ඔබට සතුරු උවදුරු ඇති වෙන්න පුළුවන් මේ කාලය තුලදී. ඔබ අතේ තියෙන දේ රැකගෙන තමයි තවත් දෙයක්කට යොමු වෙන්න ඕන මේ කාලයේදී. ඒ කියන්නේ නැත්නම් අර අපි කියනවනේ අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ කියලා. අන්න ඒ වගේ ඔබ යමක් ලබන්නට පෙර තියෙන දේ අතහැරියොත් මේ කාලෙදී ඔබට විශාල පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් මතක තියාගන්න සිංහ ලග්න හිමි ඔබ යමක් අත්හරින්න නම් ඊට වඩා යමක් Taman සතු කරගෙන තමයි ඒ දේවල් අත්හරින්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඔබ ආයෝජන කටයුතු සිද්ධ කරන විට සහ සමාජය සමග ගනුදෙනු කරනකොට වඩාත් ප්‍රවේශම් වන්න නීත්‍යානුකූල විදිහට ඒ කටයුතු සිදු කරන්න. මොකද ඔබට යම් යම් නීතිමය ගැටලු වලට මූණ දෙන්න පුළුවන් අවදානමක් පවතිනවා. ඒ නිසා වැඩි සමාජයත් එක්ක ගැටුම් ඇති කරගන්න නැතුව
බොහොම පරිස්සමෙන් මේ කාලය ගත කරන්න කියන එකත් මම අවධාරණය කරනවා. මේ කාලෙදී ඔබ අනතුරු වලින් ඒ වගේම අස්ථි බිඳීම් ආදී දේවල් වලින් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ගමන බිමනේ වේගය අඩු කරලා කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබේ කොඳු වැටපෙළ ආශ්‍රිතව රෝග පීඩා තත්ත්වයන් නැති වෙන්න පුළුවන් මේ කාලය ඇතුළතදී ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. සිංහ ලග්න හිමි ඔබට මෙන්න මේ වගේ මධ්‍යස්ථ ප්‍රතිඵලයක් තමයි මෙම ගුරු මාරුවෙන් උදා කර දෙන්නේ. ඔබට විශේෂයෙන්ම තියෙන දේ තමයි ඔබේ 12 වෙනි ඉන්න මේ ගුරු ග්‍රහයාට 8 වෙනි භාවය දෘෂ්ටිගත වෙන නිසා ඒ රාෂ්ටක තත්වයේ තියෙන ඒ සැර බාලවීම ඒ රාෂ්ටක තත්වයේ නැති වෙනව නෙවෙයි. නමුත් ඒ රාෂ්ටක තත්වයේ තියෙන අර දැඩි බව සැර බව තරමක් බාල වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ මේ කාලය අභියෝගාත්මක වුණත් එම අභියෝගාත්මක කාලය සුබවාදී පරිවර්තනයකට යොමු කරගන්න කියලා. මේ තත්වයන් ඔබේ ජන්මපත්‍රයේ ගුරු ග්‍රහයා තැන්පත් වී සිටින ආකාරය අනුව සහ අනිත් ග්‍රහයන් තැන්පත් වී සිටින ආකාරය අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජන්මපත්‍රය වැඩිදුර පරීක්ෂා කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඔබට සහස්ත්‍රාලංකා ජ්‍යොතිෂ සේවාව සමග සම්බන්ධ වීමට අවශ්‍යයි නම් පුළුවන් තිරේ දිස්වන WhatsApp අංකයට අපව අමතන්න. එහෙමනම් මෙතෙක් සහස්ත්‍රාලංකා ජ්‍යොතිෂ සේවාව සමග රැඳී සිටි ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.